2025 2026 ඕලෙ වෙද හරි. එතකොට ළමයි මේකෙන් අපි දැන්ට තව ගානක් විතර ඉතුරු කරලා තියෙන්නේ. තවත් ඉස්සරහට ගණන් ගොඩක් හදන මේ තියෙන තවත් ගණක්. හරි මේ තියෙන ආසන්නතම අවුරුද්දේ ආපු දත්ත නිරූපණය හා අර්ථකථනය ගාන. හරි. මේකේ තියරි දන්නේ නැත්නම් මම තියරි වලට වීඩියෝ දෙකක් කතා කරලා තිනවා. ඒ ටික බලුවාන් පස්සේ තියරිත් තේරෙනවා. හරි. ඊට පස්සේ ගණන් ටික ප්‍රැක්ටිස් කරගන්න තියෙන මේ යන්නේ ගණන් ටික ප්‍රැක්ටිස් කරන වීඩියෝ එකක්. හරි. එතකොට මේකේ දැන් මෙන්න මේ වගේ සටහනක් දැක්ක ගමන් තේරෙන්න ඕන මේ තියෙන වටපස්තාරයක් කියන එක. හරි. මේ තියෙන වටපස්තාර ගානක්. එතකොට මේකේ අපිට කියනවා මොනවද? ඔයගොල්ලෝ ගාන කියව ගන්න. හරි මම ගාන කියවලා තියෙන්නේ මම කෙටියෙන් තමයි කියන්නේ. හරි. මේ කියනවා මුලින් රෝමි ලක්කා එකේ මෙන්න මේ තියෙන වගුව තියෙන්නේ. මම මේ වගුව ඇදගෙන තියෙනවා. හරි. මෙන්න මේ වගුව තියෙන්නේ. මේ වගුවේ මෙන්න මේ සංඛ්‍යාත තීරුව. සංඛ්‍යාත තීරුව සම්පූර්ණ කරන්න. මේ තියෙන සංඛ්‍යාත තීරුව. නැත්තම් මිනිසුන් සංඛ්‍යාව. හරි. මෙන්න මේකේ මෙන්න මේ හිස්තැන් ටික සම්පූර්ණ කරන්න කියලා කියනවා. කොහොම සම්පූර්ණ කරන්නේ? සම්පූර්ණ කරන්න තියෙන්නේ මෙන්න මේ වටපස්තාරයෙන් තමයි සම්පූර්ණ කරන්න තියෙන්නේ. වටපස්තාරයේ දිහා පොඩ්ඩක් බැලුවා. මෙන්න මේ කේන්ද්‍රික ඛණ්ඩ නිරූපණය වෙන්නේ මොකද්ද? මේ ව්‍යායාම කරන මිනිත්තු 30යි මිනිත්තු 50යි අතර සිටින මිනිසුන් සංඛ්‍යාව තමයි මේ කේන්ද්‍රික ඛණ්ඩ නිරූපණය කරන්නේ. හරි? මේ කේන්ද්‍රික ඛණ්ඩ නිරූපණය කරන්නේ ව්‍යායාම කරන මිනිසුන්ගේ මිනිත්තු 10යි මිනිත්තු 30යි අතර කාලයක් මොනවද ව්‍යායාම කරන මිනිසුන් සංඛ්‍යාව. ඒ විදිහට මේවයි නිරූපණය වෙනවා. හරි විවිධ මිනිත්තු ගණන්. හරි? අපිට මෙන්න මේ වගුවේ දීලා තියෙනවා මෙන්න මේ පළවෙනි හිස්තැන් දෙකේ 10යි 30යි අතර මිනිසුන් 6ක් ව්‍යායාම කරනවලු. 10යි 30යි කියන්නේ මෙන්න මේ කේන්ද්‍රික ඛණ්ඩේනේ. මේ කේන්ද්‍රික ඛණ්ඩේ මිනිස්සු 6ක් ඉන්නවලු. හරි මිනිස්සු 6ක් ව්‍යායාම කරනවලු. මේක 6 නම් මේ කීයද? මේ කේන්ද්‍රික ඛණ්ඩේ 6 නම් මේ කේන්ද්‍රික ඛණ්ඩේ කොච්චර මිනිස්සු ඉන්නවද? ඒ මෙන්න මේ ලකුණෙන් කියන්නේ මේ ලකුණයි සමානයි. ඒ කියන්නේ මේ කෝණ දෙක සමානයි. හරි. මෙහෙම මෙන්න මේ වගේ ලකුණු දෙකක් දීලා තියෙනවා එකම ලකුණු දෙක. හරි මේකෙත් තියෙන මේ වගේ රවුන්ඩ් දෙකක්. මේකෙත් තියෙන මේ වගේ ඡාප දෙයක්. හරි. ඒතර මෙන්න මේ කෝණේ සමාන නිසා අනිවාර්යයෙන්ම කෝණ දෙකක් සමානයි නම් මං කියලා තියෙන ඒ එන්නේ කේන්ද්‍රික ඛණ්ඩ දෙකේ ඉන්න මිනිස්සු ගන්න සමානයි. එහෙනම් මේකත් කීයද? මිනිස්සු 6ක් වෙන්න ඕන. හරි. ඊට පස්සේ අපිට හොයන්න තියෙන්නේ ඒතර 70 යනතර මිනිස්සු 6ක් කියලා හොයාගත්තා. ඊට පස්සේ 50යි 16යි. ඊට කලින් මේ දීපු දත්ත ලියාගමු 30යි 50යි අතර මිනිස්සු 16ක් ඉන්නවලු. මෙන්න මේ 30යි 50යි කියන්නේ මෙයානේ. මෙන්න මෙතන මිනිස්සු 16ක් ඉන්නවලු. හරි. එතන මිනිස්සු 16ක් ඉන්නවලු. අපිට හොයන්න තියෙන්නේ එතකොට අනිත් ටික තමයි හොයන්න තියෙන්නේ. එතකොට ඒක කොහොමද බලන්නේ මුලින්ම? මුළු මිනිස්සු ගාන 48යිනේ. ගාන උඩින් කියනවා මුළු සේර මිනිස්සු ගාන 48යි. 48 කියන එකේ තේරුම මොකද්ද? මේ මුළු වටේම 360යිනේ. මේ මුළු වටේම 360යි. එතකොට මේ අංශක 360කින් මිනිස්සු කීයක් නිරූපණය කරනවද? සමස්ත මිනිස්සු ගාන 48ක් ඉන්නවනේ. මිනිස්සු 48ක් නිරූපණය කරනවා. මං කියන එක තේරෙනවද? මේ මුළු 360ක් මේ කෝණෙම මේ මුළු සම්පූර්ණ කෝණත් මේ 1 2 3යි 4යි 5යි කියන මේ කෝණ පහේම එකතුව 360යි. 360කින් මිනිස්සු 48ක් නිරූපණය කරනවා. වනම් මෙන්න මේ 50යි 70යි අතර කෝණය 90යි කියලා දීලා තිනවා. මෙන්න මේ ලකුණෙන් කියන්නේ අංශක 90. එහෙනම් 90කින් මිනිස්සු කීයක් නිරූපණය කරනවද? x කියලා හිතමු. දෙපැත්ත හරස් ගුණ කරලා ගත්තාම කීයක් එනවද? 90 48න් ගුණ කරාම 90 ගුණ කිරීම 48යි සමානයි 360 ගුණ කිරීම x. හරි. 90 91යි 360 94යි. x කීයද? 48ට 4 ඒවා 12යි. හරි. එහෙනම් මේ x කියන්නේ මෙන්න මෙතන ඉන්නේ මිනිස්සු ගානනේ. ඒ කියන්නේ 50යි 70යි මිනිත්තු ගානක් අතර ව්‍යායාම කරන මිනිස්සු ගාන 12යි කියලා හොයාගත්තා. එහෙනම් මේක 12යි කියලා පුරවනවා. හරි ඒ විදිහට තේරෙන්න ඕන. 90යි 110 අතර මිනිස්සු යක් ඉන්නවද? ඒක හොයන්න පුළුවන් ලේසි ගේම මොකද්ද? සමස්ත මිනිස්සු ගාන 48යිනේ. සමස්ත මිනිස්සු ගාන 48යිනේ. එයාගෙන් අඩු කරනවා. දැන් මිනිස්සු මෙන්න මේ ටික අඩු කරනවා. මෙන්න මේ ටික එකතු අඩු කරනවා. හරි. එකතු කරාම කීයද එන්නේ? මේ සේරම එකතු කරාම 12යි 16යි 18යි. 18යි මෙතන 16 කීයද? මෙතන සම්පූර්ණ 18යිනේ. 18යි 16යි 16යි කීයද? 16යි කියන්නේ 12 මොනවද? හරි. ඒතරේ සේරම එකතු කරාම පස්සේ 40ක් කියලා එනවා. මේ සේරම මේ එකයි මෙන්න මේ හතරම එකතු 40යි. 40ක් ඒ සේරම ගියා නම් ඉතුරු වෙන්නේ කීයද? 8ක් ඉතුරුයි. ඒ සමස්ත ගන්න 48යිනේ. 48න් 40ක් ගියාම පස්සේ 8ක් ඉතුරුයි. හරි. එහෙනම් මේ 8ක් කියලා තමයි එන්නේ 90යි 110 අතර ව්‍යායාම කර මිනිස්සු ගන්න. හරි. මෙන්න මේක එතකොට 8ක් කියලා එනවා. හරි. මොන විදිහටම මිනිස්සු ටික ලඟ කරනම 50යි 70යි අතර මිනිස්සු 12ක් කියන නිසා මම 12 මෙතනින් මේ විදිහට දාගන්නවා. හරි. හොයාගත්තානේ. එතකොට මට ටක් ගාලා ගන්න පේනවා. හරි. මේ මෙන්න මේ විදිහට බලුව ගමන් අපිට ඒ මිනිත්තු ගන්න දාලා ළමයි මේ මිනිස්සු සංඛ්‍යාව පේනවා. හරි. ඒක තමයි රෝමිලකන් එකෙන් අහන්නේ. එතකොට රෝමිලකන් එක කියන එක හරි. ඊට පස්සේ රෝමිලකන් දෙකෙන් අහනවා මෙන්න මේ සමුච්චිත සංඛ්‍යාත. මෙන්න මේ සමුච්චිත සංඛ්‍යාත මෙන්න මේක. මේ සමුච්චිත සංඛ්‍යාත තීරේ සම්පූර්ණ කර කිව්වහම සමුච්චිත සංඛ්‍යාත තීරේ සම්පූර්ණ කරලා ඊටු ටික කියමු. හරි. එතකොට ගන්න ලේසි. හරි.
මේක 6 කියලා දුන්නනේ. මේ 6 එන්නේ කොහොමද කියලා මම කතා කරලා තියෙනවනේ. මේ 6ම තමයි මෙතනට එන්නේ. ඒක වෙනසක් වෙන්නේ නැහැ. මේ 6ම තමයි මෙතනට එන්නේ. මේ 6ට 16 එකතු කරලා තමයි මෙතනින් ලියන්නේ. 6ට 16 එකතු කරාම කීයද? 6ට 16 එකතු කරාම 22යි. හරි. 6ට 16 22යි. මේ 22කට මෙන්න මේ 12 එකතු කරලා තමයි මෙතනින් ලියන්නේ. මේ 18 මම අර ඉස්සර එකතු වල එක කපනවා. 22කට 12 එකතු කරාම කීයද? 4යි 3යි 34යි. 34ට 6 එකතු කරාම 40යි. 48ක් එකතු වුණා 48යි. හරි. නැත්තම් මේ දෙකේ එකතු තමයි මෙතනින් ලියන්නේ. මේ මෙන්න මේ තුනේම එකතු තමයි මෙතනින් ලියන්නේ. මේ හතරේම එකතු තමයි මෙතනින් ලියන්නේ. මේ පහේම එකතු තමයි මෙතනින් ලියන්නේ. මෙන්න මේ 48 කියන්නේ මොකද්ද? මේ ඉන්නේ මිනිස්සු 100ම එකතු තමයි 48 කියලා කියන්නේ. හරියම එතකොට මෙයා දාලා මුලින් දෙන ගාන මේක ඒ විදිහම ලියා ගන්න වෙනසක් නැතුව. ඒ ගානට මෙන්න මේ ගාන එකතු කරලා මෙතනින් ලියනවා. මේ ගානට මේ ගාන එකතු කරලා මෙතනින් ලියනවා. හරි මම මේක තියරි වීඩියෝ කතා කරලා දී විදිහට මේ සමුච්ච සංඛ්‍යාත මේ වගේ පුරවණදී කතා කරලා දුන්න පැහැදිලිව. හරි. ඒකත් ඉවරයිනේ එතකොට. ඒ විදිහට සමුච්ච සංඛ්‍යාත එක පුරවලා අපෙන් අහනවා මේ සමුච්ච සංඛ්‍යාත වක්‍රය අඳින්න. මෙන්න මේගොල්ලෝ දීලා තිනවා මේ වගේ පස්තා මෙන්න මේ වගේ පස්තාරයක් අඳින්න රූපයක්. හරි x අක්ෂය y අක්ෂයයි. එන්නේ ඒකේ අපෙන් අහනවා මොකද්ද? අපෙන් අහනවා එන්නේ ඒකේ මේ සමුච්ච සංඛ්‍යාත මේ වක්‍රය අඳින්න. සමුච්ච සංඛ්‍යාත වක්‍රය අඳින්න කලින් මේ සමුච්ච සංඛ්‍යාත ඛණ්ඩාංක ටික හොයාගන්න ඕනේ. ඒක කරන් තියෙනදී මේ දින තමයි මෙතන 30 නේ තියෙන්නේ. මෙන්න මේ 30 ලියාගත්ත 30 ලියාගත්ත 30 6 මේ 6 මෙහෙම ලියාගත්ත. හරි මේක එක ඛණ්ඩාංකයක්. 50 නේ තියෙන්නේ. 50 මේ 22 එහෙම ලියාගත්ත. හරි. මේක ඕල්ලමෙට්ට තේරුණා. මේ 70 ලියාගත්ත 70 34 නේ 34 ලියාගත්තා. 90 තියෙනවනේ 90 40 ලියාගත්තා. හරි. 110 48 ලියාගත්තා. හරි. ඊතර ඔන්න ටික මේ ඛණ්ඩාංක තමයි ලකුණු කරන්න ඕනේ. 30 6 නේ තියෙන්නේ. 30 බැලුවා 6 තියෙන්නේ මේ හැරෙන්නේ 5 නම් මෙතන 6 තියෙන්නේ. ඒ විදිහට පොඩි මාක් එකක් දාගත්තා. හරි මේ ගානට කරගන්න ඕගොල්ලෝ අර දීපු රූපේ පේනවනේ. ඊට තියෙන්නේ 50 22 50 22 තියෙන්නේ. 22 කියන්නේ මේ හරි වගේනේ. හරි මේ හරි 22 තියෙන තුරු 50 22 කියන්නේ එතකොට මේ හරි වගේ. හරි. 50 22 70 34. 70 34 කියන්නේ හරියට අපි හිතමු කෙටියට මේ හරි වගේ. හරි. මේ තියෙන 34 කියලා හිතුවොත් ඔය හරි වගේ. 90 40 90 මෙහෙම කෙලින් අරන් ගියොත් 90 40 තියෙන මේ හරි වගේ. හරි. මේ තියෙන 40. මම මේ කෙටියට අඳින්න මේ හරි. ඔය විදිහට ඔයගොල්ලෝ ඉතුරු ඛණ්ඩාංග ටික ලකුණු කරන්න. හරි. ඉතුරු ඛණ්ඩාංග ටික ලකුණු කළා. මේ ටික මෙන්න එහෙම යා කරන්න. ඒ කියන්නේ මේ මේ එන රූපේ මේ ගම්ම මේ පරිමාණය ඇඳෙන නිසා මේ වෙන රූපයක් එන්නේ. හරි. ඔයගොල්ලෝ ඇඳාම මේක අටුල් තියලා දින්නේ නැහැ. මේක නේ සුමට වක්‍රයක් එන්නේ. හරි. මේක නේ පෙන්සලෙන් අඳලා දාන්න. හරි. ඊට පස්සේ මේ යා කරන්න බෑ මේ ඉස්සරහට යා කරන ඛණ්ඩාංග කොහොමද යන්නේ? මෙන්න මෙතන තියෙන 10 නේ මගුවේ. මෙතන ආරම්භ වෙන්නේ 10 න්නේ. 10 බිඳුව. හරි. මෙතන 10 බිඳුවට තමයි මේක නවත්තන්න ඕනේ. 10 බිඳුව කියන්නේ 10 මෙතනනේ. 10 බිඳුව කියන්නේ මෙතන 10 නම් 10 බිඳුව කියන්නේ මෙතන හරියටම. හරි. මේ වෙයිලා 10 බිඳුවෙන් නතර කරන්න ඕන. මෙතන 10 නැතුව 5 තිබ්බනම් 5 බිඳුවෙන් නතර කරන්න ඕන. හරි. 5 බිඳුව කියන්නේ මේ හැරෙන්නේ 5 තියෙන්නේ. මෙන්න මෙතන ලකුණු කරන්න ඕන. හරි. බිඳුව තිබ්බනම් බිඳුවෙන් ලකුණු කරලා බිඳුවෙන් නවත්තන්න ඕන. බිඳුව කියන්නේ හරියට මෙතන. හරි. ඔය විදිහට තමයි ඒක ඉස්සරහට යන්නේ. හරි. ඔය විදිහට ඇවිල්ලා එතනින් නතර කරනවා. ඔක තමයි සමුච්චි සංඛ්‍යාත වක්‍රය. ඒතර දෙව රෝම ඉලක්කම් දෙකත් සම්පූර්ණ ඉවරයි. හරි. රෝම ඉලක්කම් දෙක ඉවරයි. හරි. රෝම ඉලක්කම් 3 කතා කරනවා. සමුච්චි සංඛ්‍යාත වක්‍රය ඇසුරෙන් දිනකට මිනිත්තු 80ට අඩුවෙන්. ඒ කියන්නේ මේ මෙන්න මේකෙත් කියන්නේ මේ එක දිනකට ව්‍යායාම කරන මිනිත්තු ගණන මේ මිනිත්තු ගණනට අදාළව ව්‍යායාම කරන මිනිස්සුන්ගේ මිනිත්තු ගණන් ටික එකතු කර තමයි මේ වගු සම්පූර්ණ කරලා තියෙන්නේ. හරි. අපෙන් අහනවා මෙන්න මේ දිනකට මිනිත්තු 80කට අඩුවෙන් ව්‍යායාමයේ යෙදෙන මිනිසුන් කීයක් ඉන්නවද? ඒ කියන්නේ සමුච්චි සංඛ්‍යාත වක්‍රය ඇසුරින්. ඒතර සමුච්චි සංඛ්‍යාත වක්‍රය දිහා බලන්න ඕන. අපෙන් අහනවා දිනකට මිනිත්තු 80ට අඩුවෙන් ව්‍යායාමයේ යෙදෙන මිනිසුන් කීයක් ඉන්නවද? දිනකට මිනිත්තු 80ට අඩුවෙන්. ඒ කියන්නේ මිනිත්තු 80කට අඩුවෙන්. මිනිත්තු 79ක් මිනිත්තු 79.5ක් ඒ විදිහට මිනිත්තු 80ට අඩුවෙන් ව්‍යායාම කරන මිනිසු කීයක් ඉන්නවද මෙන්න මේ වක්‍රය ඇසුරෙන්? 80 බලන්න මෙන්න මේ 80 තියෙන්නේ. හරි. මේ තියෙන මෙතනින් මේ x අක්ෂයෙන් කියන්නේ කාලය. හරි. මේ තියෙන කාලයන් ටික තමයි ලකුණු කරලා තියෙන්නේ. හරි. ඒතර මිනිත්තු 80 තියෙන්නේ මෙතනනේ. මෙහෙම කෙලින් දික් කර යනවා. හරි. මිනිත්තු 80 කරේ මෙහෙම කෙලින් බලාගෙන යනවා. හරි. මෙහෙම කෙලින් බලන් ඉලා හම්බ වෙනවනේ තැනක්. මෙතන හම්බ වෙනවනේ. ඔයගොල්ලෝ පස්තාරේ බලන්නකෝ. හරියට නැන්ද පස්තාරේ. මෙහෙම මේක කෙලින් මෙහෙම දික් කරන් යනවා. හරි. කෙලින් දික් කරාම මෙතනින් අපිට අගයක් එනවනේ. මෙතන ඉන්නවනේ අගයක්. මෙතන අපි හිතමු ආව කියලා 50ක්. හරි. මිනිස්සු 50ක් ආව කියලා. එතකොට මෙන්න මේ 50 තමයි මිනිත්තු 80කට අඩුවෙන් මිනිත්තු 80ට අඩුවෙන් ව්‍යායාම මිනිසුන් ගන්න 50යි. හරි. 50ක් කියලා තමයි කියන්න වෙන්නේ. හරි. ඔයගොල්ලෝ දික් කරන් අහම මෙතන හම්බ වෙනවනේ අගයක්. මෙන්න මේ 50 මෙන්න මේ 50 කියන අගය තමයි මිනිස්සු 50ක් මෙන්න අපි 50 හම්බුණා කියලා. එතකොට මෙයා මෙන්න මේ 80ට අඩුවෙන් මිනිත්තු 80ට අඩුවෙන් ව්‍යායාම කරන මිනිස්සු ගාන මෙන්න මේ 50යි. හරි. 50ක් තමයි ඒතර උත්තරේ. හරි. මෙතන හම්බ වෙන මෙන්න මේ අගය තමයි මිනිස්සු 80ට අඩුවෙන් ව්‍යායාම කරන මිනිස්සු ගාන. හරි. ඒක හරිනේ එතකොට. රෝම ඉලක්කම්
3ත් 4ත් 3 හරි. ඔය අවසාන රුමිලකම 4 හරි. අපිට කියනවා මෙම 48 දෙනා අතරින් සමස්ත මිනිස්සු ගන්න 48ක් ඉන්නවා කියලා. මේක මේ සමස්ත ගන්න 48ක් ඉන්නවා මිනිස්සු. 48 අතරින් අඩුවෙන්ම ව්‍යායාම් කරන මිනිසුන් 125ක් වෙන් කරගත යුතුව ඇත. ඒ සඳහා තෝරාගත යුත්තේ දිනකට මිනිත්තු කීයකට අඩුවෙන් ව්‍යායාම් කරන මිනිස්සුන්ද? අපෙන් අහනවාද මොකක්ද දාන්නේ? මේ කියන්නේ මෙන්න මේ අඩුවෙන්ම ව්‍යායාම් කරන කට්ටිය ඉන්නේ. ඒ කියන්නේ අඩුම කාලයක් තියෙන්නේ. ඒතර අඩුම කාලයක් ව්‍යායාම් කරන මිනිස්සු දෙයක් ඉන්නවනේ. එන්න මේ අඩුම කාලයක් ව්‍යායාම් කරන මිනිස්සු 125ක් වෙන් කරගන්න ඕනලු මෙන්න මේ 48 දෙනා අතරින්. 125ක් වෙන් කරගන්න ඕනලු. ඒ කියන්නේ ඒගොල්ලෝ ප්‍රතිශතයක් විතර එක ලියලානේ. 125ක් කියලා ප්‍රතිශතයක් විතර ඒගොල්ලෝ අරගෙන. කොහොමද මේ ප්‍රතිශතය හදාගන්නේ? ඒගොල්ලෝ හදාගෙන තියෙන්නේ සමස්ත සේවකයන් සංඛ්‍යා 48ක් ඉන්නවනේ. ඒගොල්ලන්ගෙන් අඩුවෙන්ම සේව මිනිත්තු අඩුම මිනිත්තු ගානක් ව්‍යායාම් කරන මිනිත්තු ගාන අපි තුමු x කියලා එන්නේ ගාන 100%න් වැඩි කරලා නේද? 100%න් වැඩි කරලා නේද? මේ 125 කියන ප්‍රතිශතය ඒගොල්ලෝ අරගෙන තියෙන්නේ. මං කියන්නේ තේරුණාද? ඕනම් ප්‍රතිශතයක් හොයද්දි මම කතා කරලා දෙනවා 100%න් වැඩි කරන්න ඕන කියලා. ඒ විදිහට මේගොල්ලෝ සමස්ත මිනිස්සු ගානෙන් කිසියම් ප්‍රමාණයක් අරගෙන අඩුවෙන් මිනිත්තු කරන ඒගොල්ලෝ 100%න් වැඩි කරලා තමයි මේ 125 කියන ප්‍රතිශතය අරන් තියෙන්නේ. ඔක සුළු කරාන් පස්සේ මේ ප්‍රතිශත ලකුණට මේ ප්‍රතිශත ලකුණ කපලා ගිහිල්ලා අවසාන x වලට කීයක් එනවද? 25 1යි 125 4යි. 4ට 1යි 12යි. අවසාන x වලට එනවා 12ක් කියලා හරි. සුළු කරලා බලන්න හරි. x වලට එනවා 12ක්. ඒතර මිනිස්සු 12ක්. මෙයා තෝරගෙන තියෙන මිනිස්සු 12ක් තෝරගන්න ඕන. මිනිස්සු 12ක් තෝරගන්න ඕන. මිනිත්තු කීයකට අඩුවෙන් ව්‍යායාම කරන මිනිස්සුන්ද? ඒකත් බලන්න මේ සමුච්ච සංඛ්‍යාත වක්‍රයෙන් හරි. ඒගොල්ලෝ කියන්නේ මිනිස්සු 12ක් තෝරගන්න එපයි. දැන් මේ වක්‍රයෙන් කියන්නේ මෙන්න මේ y අක්ෂයෙන් කියන්නේ මිනිස්සු ගානනේ. අපි දු මිනිස්සු 12 මෙතන ඉන්න ඕන හරියටම. මිනිස්සු 12 මෙන්න මෙච්චර මිනිස්සු 12ක් ඉන්නවා. හරි මෙන්න මේ ටික තෝරගන්න ඕන. මෙතන ඉඳන් මේ මිනිස්සු ගාන ලකුණු කරන්නේ. මෙන්න මේ මිනිස්සු 12 හරි මේ අඩුවෙන්ම ව්‍යායාම් කරන මිනිස්සු 12 ඉන්නේ. මෙන්න මේ 12 තෝරගන්න ඕනලු. අපෙන් අහනවා මේ 12 දිනකට මිනිත්තු කීයකට අඩුවෙන් ව්‍යායාම් කරන කට්ටියද කියලා අහනවා. ඒතර මේ කෙලින් මෙහෙම ලකුණු කරන් ඇවිල්ලා මෙතනින් නතර වෙලා කෙලින් මෙහෙම පල්ලෙහාට බානවා. හරි කෙලින් පල්ලෙහාට බාලා මෙතන හම්බ වෙනවනේ කිසියම් අගයක්. අපි හිතමු 50 හම්බුණා කියලා. මෙතන හම්බ වෙන අගය අපි හිතමු 50 කියලා. අපි හිතමු 35ක් හම්බුණා කියලා එතන. ඔයගොල්ලෝ 5 හැරට ඇඳන එතන ගාණක් හම්බ වෙනවා. හරි ඒ අගය අපි හිතමු 35යි කියලා. එන්නේ 35 තමයි අදාළ උත්තරේ. ඒතකොට ලියවෙන්නේ කොහමද? 35ට අඩුවෙන්. හරි 35ට අඩුවෙන් ව්‍යායාම් කරන කට්ටිය තමයි තෝරගන්න ඕනේ. 35ට අඩුවෙන් ව්‍යායාම් කරන කට්ටිය කීයක් ඉන්නවද එතකොට? 12ක් ඉන්නවා. හරි 35ට අඩුවෙන් ව්‍යායාම් කරන කට්ටිය 12ක් ඉන්නවා. හරි මෙහෙම කෙලින් දික් කරන් ගියාම හම්බෙන්නේ 12නේ. ඒතකොට 12ක් ඉන්නවා. 35ට අඩුවෙන් ව්‍යායාම් කරන කට්ටිය. හරි මේ සමුච්චි සංඛ්‍යාත මෙන්න මේ සමුච්චි සංඛ්‍යාත මෙන්න මේ සමුච්චි සංඛ්‍යාතේ වෙන්නේ මේ 34 තේරුම මොකද්ද? 34 තේරුම 70ට අඩුවෙන් ව්‍යායාම් කරන කට්ටියම. හරි මේ 34 තේරුම මේ 70 තියෙන්නේ මේ 70ට අඩුවෙන් ව්‍යායාම් කරන කට්ටියගේ එකතුව. හරි මේ 34න් කියන්නේ මේ 40න් කියන්නේ 90ට අඩුවෙන් ව්‍යායාම් කරන කට්ටිය සියල්ලන්ගේම එකතුව. මේ 48න් කියන්නේ මේ 110ට අඩුවෙන් කරන සියල්ලන්ගේම එකතුව. ඒ කියන්නේ මුළු ගාන. ඒක තමයි මේ සමුච්ච සංඛ්‍යාතෙන් කියන්නේ. හරි මේ 22 කියන්නේ මොකද්ද? 22 කියන්නේ මිනිත්තු 50ට අඩුවෙන් ව්‍යායාම් කරන කට්ටිය සියල්ලන්ගේම එකතුව. හරි ඒ විදිහට දැන් මෙතන 12ක් තෝරගන්න එපයි. ඒතර මේ විදිහට මේ අක්ෂය දිගේ කෙලින් බලන් ඉන්න 12 කියන ලක්ෂයට යනවා. කෙලින් දික් කරන් ඇවිල්ලා x අක්ෂයට බානවා. බෑවම් පස්සේ මෙතන හම්බෙන අගේ තියෙන්නේ 35 කියලා හිතමුකෝ. එන්නේ 35 තමයි මේ 12 දිනා මේ 12 ඉන්නේ මෙන්න මේ 35 කියන මිනිත්තු ගන්න. හරි මේ 35 අඩුවෙන් කියලා තමයි ඒතකොට ලියවෙන්න ඕන. හරි මම කියන එක පැහැදිලි ඇති. හරි දැන් අපි මෙහෙම කලින් අපේ 22 හම්බුණා කියලා. 22 මෙහෙම කෙලින් අරන් එනවා. 22ක් ඉන්නවා කියලා හිතමුකෝ. අඩුවෙන් ව්‍යායාම් කරන කට්ටිය අපි තුමු 22ක් ආවා කියලා. මෙතන x වල 22ක් ආවා කියලා. මෙහෙම කෙලින් දික් කරන් ගියා. බෑවා. හම්බුණානේ කිසියම් අගයක්. ඒතර එන්නේ අගයට වඩා අඩුවෙන් ව්‍යායාම් කරන කට්ටිය තෝරගත්තාන් පස්සේ හරි ඒතර ඒක තමයි උත්තරේ. හරි තව ගණන් දෙක තුනක් හදුවාන් පස්සේ තේරෙනවා. හරි නැත්නම් මේක දාන්න පුළුවන් අර තියෙන්නේ චතුර්ථක දාලා චතුර්ථක දෙන්න පොඩි පැටලිලි ගතියක් එනවා. හරි ඊටලා මේක මේ ලීසි. හරි මේ විදිහට ප්‍රතිශතයක් විදිහට ලියාගත්තා. අවසානයේ x වලට කිසියම් අගයක් හොයාගත්තා. එයාගේ කෙලින් දික් කරන් ඇවිල්ලා බෑවා. ඒ අදාළ එකට වඩා අඩුවෙන් තෝරගත්තාම හරි. එතකොට ඒකෙන් අර සමුච්චය සංඛ්‍යාතය සම්බන්ධ තිබ්බ ගැළු ටික මම හිතනවා निराකරණය කරගන්න නැති මේ වගුවක් හරි සම්පූර්ණ කරන්න පුළුවන් කියලා හිතෙන්නේ නැති. හරි වටවස්තාර ගණක් හරි කරගන්න පුළුවන් වෙන්නේ නැති. හරි තවත් ඉස්සරහ ගණන් හදද්දී මේක තේරෙයි. හරි එහෙනම් අපි තවත් ලස්සන ගණන් හමුවෙමු. මොටම සුබ දවසක්. හරි